හෙලෝ ට්‍රැවල් කරන්න ආස ඔයාලා වෙනුවෙන් ගේන අලුත්ම වීඩියෝ එක ට්‍රැවල් විත් එක්ස්ආර් බේබී. මේ පාර ඔයාලට ගේන්නේ ආරණ්‍යයක්. ඉතින් මේ ආරණ්‍ය තියෙන්නේ හංවැල්ල පහත්ගම දිද්දනිය පාරේ. ඉතින් ඔයාලට මේ අපි යන්නේ හංවැල්ල ටවුන් එකෙන් පල්ලෙහාට පහත්ගම පාරේ මේ යන්නේ දිගටම. ඉතින් ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා පහත්ගම හන්දිය. පහත්ගම හන්දියෙන් ඉස්සරහට යනකොට චුට්ටක් දුරින් යනකොට වමට තියෙනවා දිද්දනිය පාර කියලා. ඔයාලට මම පාර දිගේ ඉස්සරහටම යනකොට හරවන්න ඕන තැන් වලින් අප්ඩේට් එකක් ගේන්නම්. හරි ඉතින් මේ තියෙන්නේ පහත්ගම හන්දිය. මෙතනින් චුට්ටක් ඉස්සරහට යනකොට මම වමට හරවනවා. ඒ වමට හරවන පාර තමයි දිද්දනිය පාර. ඉතින් දිද්දනිය පාර දිගේ ටිකක් ඉස්සරහට යනකොට ආයේ මං ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. හරි අපි දැන් මේ දිද්දනිය පාර දිගේ ටිකක් දුර එනකොට පාර අයිනේ තියෙනවා පොඩි බෝධියත් එක්කම වම් අත පැත්තේ බෝඩ් එකක් ගහලා තිනවා පතන කන්ද ආරණ්‍ය සේනාසනය කියලා. ඉතින් මෙතනින් උඩට තමයි අපි යන්න ඕනේ. මෙතනින් උඩට ගිහිල්ලා අපිට වාහනය දාන්නත් පුළුවන්, බයික් දාන්නත් පුළුවන්. ඉතින් ඉඳ තියෙනවා. ඔන්න එහෙනම් අපි ලොකේෂන් එකට ආවා. මේ තමයි අපි යනකොටම තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙහෙම තමයි මේ පල්ලෙහාම කොටස. අපිට උඩට යන්න තියෙන ඔතන පේන පඩිපෙළක් තියෙන ඒ පඩිපෙළ දිගේ තමයි ඉතින් උඩට යන්න තියෙන්නේ.
පුතේ මේ මතක හිටු තාත්තට කියන්නේ. ඔයා නිවන් දුවන තියන්නේ. හවස දින්න. හවස 6ට තියෙන්නේ. මේ ආරණ්‍යයේ ඉතින් ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් අපි ස්වාමින් වහන්සේගෙන් අවසර අරගෙන තමයි මේ වීඩියෝ පටිගත කරගන්න අවස්ථාව ලබා ගත්තේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේම මේ තියෙන්නේ අපි අර කිව්ව පඩිපෙළ. මේ පඩිපෙළ දිගේ ඉතින් ටිකක් දුර යන්න තියෙනවා. හරිම ලස්සනයි. ඔයාලත් ඉස්සරහට බලන්න. මාරම ලස්සන තැන් තියෙනවා ඉස්සරහට යද්දී. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඉතින් මේ අපි යනකොට ඉතින් එදා පොඩ්ඩක් වැස්ස වගේ තිබ්බා. ඒක නිසා මේ පොඩ්ඩක් ඔයාලා යනකොට පරිස්සමෙන් ඉතින් වැස්ස වගේ තියෙන දවස් වලට පොඩ්ඩක් ලිස්සන්න කරන්න පුළුවන්. ඒකින්ද යනකොට පරිස්සමෙන් ඉතින් යන්න. මා ලස්සනයි නේද? හරි ඉතින් අපි පඩිපෙළ දිගේ ඉතින් හිමීට උඩට ඇවිල්ලා ඉතින් ඔන්න දැන් අපි ආරන්නේ මැද හරියට වගේ ආවා. ඉතින් තවම ඉවර නෑ. ඉතින් තව ඉස්සරහට තියෙනවා ලස්සන වටපිටාවම පේන මාරම ලස්සන ගලක් තියෙනවා. ඉතින් අපි දැන් ඉස්සරහට යන්නේ එතනට. වීඩියෝ එකේ හැමෝම රැඳිලා ඉන්නේ. ඉතින් මේ අපි දැන් යන්න හදන්නේ තව චුට්ටකින් ඒ හරියට. මාරම ලස්සනයි. මාර විදියට නිෂ්කලංකයි නේද? සත්තු මාර කෑ ගහනවායි. ඔව් වැස්සනේ. ඒ වුණාට පොඩ්ඩක් අවුවක් තියෙනවා. ඔයාලට ඔහොමම දකුණු පැත්තට වෙන්න අලුතෙන් ඉදි කරපු ගොඩනැගිල්ලක් තියෙනවා. ඉතින් ඔහොමම පඩිපෙළ බැහැගෙන යනකොට ඒකට අපිට යන්න පුළුවන්. ඔතනින් ඔහොමම පඩිපෙළ බහින්න ඕනේ. බැහැලා ඉතින් ඔතන පොඩි ගේට්ටුවක් තියෙනවා. ඒකත් අරගෙන හැමම ඔය පඩිපෙළ දිගේ ඉතින් උඩට යන්න තියෙන්නේ. උඩට ගියාට පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් ලස්සන වටපිටාවත් එක්කම අලුතෙන් ඉදි කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බලා ගන්නත් පුළුවන්.
හරි ඉතින් උඩට ආවහම මෙන්න මේ විදිහට තමයි ඉතින් වටපිටාව පේන්නේ. ඉතින් මෙතන මේ වගේම පේනවා වගේ එතනින් අර ඉස්සරහට අපි ගල උඩට යනවා. ඒ ගල උඩට ගියහමත් මේ වගේම වටපිටාව මාර ලස්සනට පේනවා. ඉතින් ඔයාලට දැන් තව චුට්ටකින් අපි එතනටත් යනවා. එතනට ගියාම එතන වීඩියෝ එකකුත් උතන අපි දාලා තිනවා. ඒකත් එක්කම මෙතනත් මේ වගේම වටපිටාව මාර ලස්සනට පේනවා. ඉතින් මාරම view එකක් තියෙන්නේ. මීට වැඩිය තවත් හොඳට පේනවා අපි අර ගල උඩට ගියාම. එතන මාරම විදියට වටපිටාවම හොඳට පේනවා. එතනත් හරිම ලස්සනයි. ඉන්නේ දැන් අපි මෙතනින් එහාට තව චුට්ටකින් අපි එතනට යනවා. නැටි වලින් හදලා තියෙන්නේ මාර ලස්සනයි. ස්වාභාවික පරිසරයේ තියෙන ලස්සන හැමම තියාගන්න ඕන නිසා තමයි ඉතින් අපි වීඩියෝ එක නිතරම වොයිස් දීදී අපි කතා කරන්නේ නැත්තේ. ඒක එතකොට අපිට අර තියෙන ඔරිජිනල් ස්වාභාවික පරිසරයේ තියෙන ලස්සන දැක ගන්න බැරි වෙන නිසායි. ඉතින් වීඩියෝ එක ඉස්සරහටම බලාගෙන යන්න. අපි දැන් මේ යන්න හදන්නේ ලස්සන ලොකේෂන් එක තියෙන මාරම ලස්සන තැනකට යන්නයි දැන් හදන්නේ. කොළ වැටිලා හරි ඉතින් මෙච්චර වෙලා බලන් හිටපු තැන තමයි මෙතන. මෙතන තමයි අපි අර අන්තිමටම යනවා කිව්ව තැන. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මුලින්ම අර වීඩියෝ එකෙන් මුලින්ම කිව්වා වගේ වැස්ස දවස් වලට වගේ යනවා නම් මෙතන ටිකක් ලිස්සන්න පුළුවන්. මේ ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. අනිත් එක මේ වගේ තැන් වලට යද්දි පොඩ්ඩක් මේ ඔයාලා ඒවා ලස්සනට තියාගන්න බලන්න. යන තැන් විනාශ කරන්න එපා. ඒවයේ තියෙන සුන්දරත්වය ලස්සන ඒවා ඔයාලා පරිස්සමින් තියාගන්න. ඊළඟට යන කට්ටියටත් බලා ගන්න. වීඩියෝ එකේ දකින්නට වැඩිය ලස්සනක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැනට ගිහිල්ලාම බලා ගන්න තියෙනවා නම් මාරම ලස්සනයි. ඒකින්ද පුළුවන් හැමෝම මේ වීඩියෝ එක දකින්න හැමෝම මෙතනට ගිහිල්ලා ඒකේ තියෙන ලස්සන ඇස් දෙකෙන්ම බලා ගන්න try එකක් දෙන්න. මොකද ඒක මේ වීඩියෝ එකේ දකින්නට වැඩිය මාරම ෆීලින් එකක් තියෙන. ඉතින් එතනට ගිහිල්ලා ඒ හුලම් පාර වැදිලා එතන තියෙන ලස්සන දකිද්දි මේ වීඩියෝ එකේ දකින්නට වැඩිය මාරම ලස්සනයි. ඉතින් මේ තමයි වීඩියෝ එකේ අවසානයේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි ඒවා ඉදිරියට හදාගෙන තවත් ලස්සන තැන් බලන්න යනවා. ඉතින් ඔයාලත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. travel with XR baby.
මෙතනට හවසට වගේ එන්න ඕනේ මාර ලස්සනට ඇතියේ.